සුබ උදෑසනක් මගේ යාළුවෝ හැමෝටම. අද ඉතින් මම මේ යන්නේ අලුත් බලාපොරොත්තුවක් එක්ක මගේ ගෙදර තවත් වැඩ කොටසක් ඉවර කරන්න හිතාගෙන. ඉතින් මගේ ගෙදර පොටි අදින්න තමයි සූදානම් වෙන්නේ. ඒකට අවශ්‍ය බඩු ටික අරගෙන එන්න තමයි මමයි මාමයි අම්මයි යන්නේ. අපි යන්නේ මාපලගම තියෙන දයානි කියන හાર્ඩ්වෙයාර් එකට. ඇත්තටම වට වටපිටාව තියෙන සද්ද හිම මම කට් කරලා තියෙන්නේ. අපි යන්නේ මේ පියාජෝ ට්‍රීවිල් එක. මේකේ සද්දේ ඇත්තටම හරිම හිසරදයක් වගේ. මොකද සද්ද වැඩි. ඒක නිසා තමයි වීඩියෝ එකට බාධාවක් වෙන නිසා තමයි වට වටපිටාවේ සද්දෙත් මම නවත්තලා තියෙන්නේ. මේ පේන ගින්ගඟ. ගින්ගගේ ජල මට්ටම නම් මේ දවස්වල ටිකක් වැඩි. වර්ෂාව වැඩි නිසා මෙහෙම මම හાર્ඩ්වෙයාර් එකට යද්දි දැකපු ඇත්තටම දුක හිතෙන දේවල් තමයි මම දැක්ක පුංචි බලු පැටව් පාරට ගෙනත් දාලා තියෙනවා. ගෙයක් දොරක්වත් නැති තැන්වල එහාලට කන්න බොන්නවත් විදිහක් නැහැ. පව් වාහන වලට හැපෙන්න යනවා. ගොඩක් බල්ලෝ ඉන්නවා ඒ වගේ තැන්වල. මට හරිම දුකයි. ඉතින් අපි ඔන්න හાર્ඩ්වෙයාර් එකට ආවා. දයානියකේ මම හොයන පොටි එක තිබුණ නැහැ. ඊට පස්සේ අල්ලපු හાર્ඩ්වෙයාර් එකෙන් තමයි මම මේ පොටි ටික ගත්තේ. මට අවශ්‍යතාවය තිබුණේ මේ පොඩි එක ගන්න. මේක තමයි හොඳ පොඩි එක කියලා කියපු නිසා තමයි මම ඒකම ගෙනාවේ. පොටි කොට්ට 16ක් මම ගත්තා. පිළ ලීටර් 20ක් ගත්තා. එකත් අරගෙන මම ආවා. මම බලාපොරොත්තුවෙන්ම ආවේ ඒ අසරණ බල්ලොන්ට මොන හරි කන්න දෙන්න ඕනි කියලා. අදත් තියෙන්නේ වැහිබර කාලගුණයක්. ඒ වුණාට පරිසරය නම් හරිම ලස්සනයි. ඉඳලා එළියට බහින හින්දා දෝ මට ඇත්තටම මේ දේවල් ගොඩාක් ලස්සනට දැනෙනවා, පේනවා. ඒ දේවල් විඳින ගමන් ඉස්සරහට යනකොට මම හිතුවා පොඩි කඩේකින් මට අවශ්‍ය දේවල් ගන්න ඕනි කියලා බල්ලොන්ට කෑමට තියාගෙන. ඉතින් මේ කඩේ බල්ලන්ට කෑමට සුදුසුයි කියලා හිතන දේවල් ටිකක් මම මේ කඩෙන් ගත්තා. මේ දෙක තුන. ඔව්. මේ වණ්ඩු කෑලි දෙකකුත් දෙන්න. ඔව්. ඇත්තටම පොළොහෙලි පාන් මේ කඩේ තිබුණේ නැහැ. ඔව් ඔය දෙකයි මේ හුලං කියන දේවල් ටිකක් මම ගත්තා. ඒ ටිකත් අරගෙන ඒ අයියටත් සමු දීලා මම එතනින් ආවා. ඇත්තටම ලොකු සතුටක් එක්ක ඒ අසරණ වෙලා හිටපු බලු පැටවුන්ට කන්න දෙන්න ඕනි කියන බලාපොරොත්තුවෙන් මං කෑම ටිකත් අරගෙන එතනින් ආවා. හරි අපි යනවා. මේ තියෙන්නේ මං එයාලට ගත්ත කෑම ටික. මම එයාලට ගත්තා බනිස් ගත්තා. ඊට පස්සේ මෙන්න මේ කප් කේක් එක ගත්තා. වණ්ඩු ගත්තා. හුලං විස්කෝතු එකකුත් මම ගත්තා. මේ ඉන්නේ අපිට මුලින්ම හම්බුණු බලු යාළුවා. අනේ බලන්න යාළුවනේ, එයාගේ කකුලකුත් නැහැ. දැක්කහම ඇත්තටම පුදුම දුකක් ඇති වුණේ මට නම්. මේ හරිය එහෙම ගෙවල් දොරවල් ඇත්තෙත් නැහැ. ඉතින් අපිට එන්න පුළුවන් දුරක ඉන්නවා නම් මම හැමදාම උනත් මෙයාලට කන්න දෙනවා. ඉතින් ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ මෙහෙම
මෙහෙම අසරණ බල්ලෝ මේ හරි ඉන්නවා කියලා නැත්නම් මම බනිස් නැතුව ගෙදරින් කෑම ටිකක් හදාගෙන යනවා මෙයාලට දෙන්න. ඊළඟ පාරේ යති නම් අනිවාර්යෙන් කෑම ටිකක් හදාන් යනවා. ඉතින් මේ ඉන්නේ මං අර කියපු බලු පැටවු ටික. මෙයාලට අපි යද්දී පින්වන්ත අක්ක කෙනෙකුයි අයියා කෙනෙකුයි එයාලට යෝගට් දෙනවා. ඉතින් මම මගේ බනිස් ටිකත් ඒ පින්ගානිම පැත්තකින් තියුවා. මේ ඉන්නේ මට හම්බුණු යාළුවෝ දෙන්න. මෙයාලා නම් පොඩ පොරකනවා කියලා තමයි මේ කැමරා පොරකනවා කියලා. ඉතින් එයාලා කෑම කන දිහා බලන් ඉද්දී හිතට ඇත්තටම දැනෙන්නේ මාරම සැනසීමක්. පින් කරනවා නම් ලොකු දේවල් ඕනේ නැහැ. ඇත්තටම මේ වගේ පොඩි දෙයක් කරලුණත් අපිට හිත පහදව ගන්න පුළුවන්. ඉතින් මම වැඩ ටික අවසන් කරලා ගෙදර ආවා. මේ තියෙන්නේ මං ගෙන ආපු පොටි කොට්ට 20. මේ පොටි කොට්ටේ නම තමයි SF පොටි එක. පිලලීට 20කුත් මම ගෙනාවා. පිලලීට 20යි. පොටි කොට්ට 16කුත් මම ගෙනාවා. මේ SF පොටි එක මේක කිලෝ 20ක් තියෙනවා මේක බෑග් එකක බර. මේ පොටි එක හොඳයි කියලා තමයි මට කිව්වේ. ඒ නිසා මම මේක ගෙනාවා. මට ඔක්කොම වියදම ගිහින් තියෙනවා 24160ක්. එතකොට මට මේ පොටි කොට්ටයක් වැටලා තියෙන්නේ 950.